සිතාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ සීන නිවස. ඒ සාදා ගැනීමට බලාපොරොත්තු වෙන නිවස සාදා ගැනීමට ප්‍රමාද වීමට හේතු මොනවද කියන එක ගැන සහ ඒවා වළකා ගන්න කෙසේද කියන එක ගැන. මේදී ප්‍රථමයෙන් මම කියන්න කැමතියි කෙනෙක් තමන්ට දරන්න බැරි තරමට ලොකුවට ඩ්‍රීම් එකක් හිතේ තියාගෙන ඉන්නවා නම් ඒදී ඒ කරගැනීම ඉතාමත් අපහසු වෙනවා. අපිට බොහෝ වෙලාවට ඉන්නේ දරුවයි දෙන්නයි ඉස්සර වගේ ලොකු පවුල් නෙමෙයි. ඒදී අපිට ලොකු ඉමෝෂනලි අපිට ලොකු ගයක් ගැන හිතුවට ප්‍රැක්ටිකල් වීමේදී ප්‍රායෝගිකව අපි හිතනකොට අපිට කුඩා නිවසක් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අපිට වයසට යනකොටත් ලොකු නිවාස කරදරයක් වෙන අවස්ථා තියෙනවා. එම නිසා අපිට අපේ අතේ ඇති මුදලට සරලන ආකාරයට කුඩාවට ගෙයක් සාදා ගැනීමට සිටීම මම හේතුවක් වෙනවා. එය පමා නොවි ඉක්මනින් කර ගැනීමට. දෙවන කාරණේ හැටියට මම කියන්න කැමති ඒ සඳහා දැනුම රැස් කර නොගැනීම. ඒ කියන්නේ අපි සැලැස්මක් සකස් කරන්න ඕනේ. ඊගාවට අපි ඒක අනුමත ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ගන්නවා නම් එහිදී ඒ පමා නොවි අනුමත කරවා ගැනීමට කරගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඊගාවට අපි මේ අපේ බාසුන්නේ කෙනෙකුට කියලා එය කන්ස්ට්‍රක්ෂන් එක කරගන්නවද? එහෙම නැත්නම් කම්පැනි එකට බාර දෙනවද? ඒ වගේ දේවල් තීරණය කර ගැනීමට Tamanටත් යම්කිසි දැනුමක් අවශ්‍යයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම දැනුම තියන අය ලවා තමයි වැඩ කරවගන්නේ කියලා. නමුත් ඒ අය ලවා වැඩ කරව ගැනීම ඒක තීරුම් බේරුම් කර ගැනීමට Tamanටත් යම්කිසි දැනුමක් අවශ්‍යයි. එම නිසා ඒ දැනුම රැස් කර ගැනීමත් ඉතා අවශ්‍ය වෙනවා. ගෙවක් සෑදීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන්. එහෙම නැති වුණාම තමයි ගෙවල් හදලා බාගෙට හදලා විශාලට හිතලා බාගෙට චුට්ට හදලා ජීවිතේ අවසන් වෙනතුරුම ගේ හදාගන්න නිමා කරගන්න අමාරුවෙන් කාලය ගත වෙන්නේ. එම නිසා ඒ දැනුම රැස් කර ගැනීමත් ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. ඇත්තටම මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔබ ඒව දැනුම රැස් කරන කෙනෙක් වාසනාවන්ත විදියට. එම නිසා ඒ දැනුම රැස් කර ගැනීම නොගැනීම තමයි පමා වීමට හේතුව. ඒ කර ගැනීම තමයි සුදුසු දේ. ඊළඟ කරුණ හැටියට කියන්න කැමතියි ඇත්තටම අපි තරුණ දුවදරුවෝ බොහෝ වෙලාවට යම් දේවල් පැරණි දේවල් ඒ තරම් විශ්වාස නොකරනවා. නමුත් අත්දැකීමෙන් දන්න දෙයක් අපි වාස්තු නිවාසක් සෑදීමට ප්ලෑන් එක සකස් කිරීමේ පටන් සියල්ල වාස්තු විද්‍යානුකූලව සකස් කර ගැනීම සහ එය නියම චාරිත්‍ර වාරිත්‍ර අනුකූලව ඉටු කිරීම සහ ඒ වගේම නැකත්වලට අනුව ඒ සිදු කිරීම. ගෙට ගෙවිදෙන තාක්ම ඒ සියලුම කටයුතු ඒ ආකාරයෙන් කරගන්න උත්සාහ කරනවා නම් ගෙයක් සාදලා අතරමඟ නතර වීම ප්‍රමාද වීම වළකා ගැනීමට ලොකුම හේතුවක් වෙනවා. ඇත්තටම ගෙවල් හදලා කොච්චර දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මුදල් තියෙනවා නම් ගෙයක් හදන එක වැඩක් නෙමෙයි ටික ඒක ඉක්මනට කරගන්න පුළුවන් කියලා. නමුත් කොච්චර මුදල් තිබුණත් සමහර දෙනෙකුට ඒක කර ගැනීමට පමා වෙන්නේ අතරමඟ නතර වෙන්නේ මෙවැනි හේතු නිසා. ඉතින් එහෙමනම් ඒ හේතු තුන තමයි මට මේ අවස්ථාවේදී මේ වීඩියෝ එකකින් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි සමා වෙන්න අපිට කියලා යම් සේවාවක් ලබා ගන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ නම්බර එක තියෙනවා. මෙසේජ් එකක් දාන රිප්ලයි කරනවා. ඒ වගේම එහෙමනම් ඉතින් වීඩියෝ එක නිමා කරනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන හැම දිනාටම ජයෙන් ජය පතමි.